හරි. අද අපි කරන්න යන්නේ මුලින්ම මුලින්ම අයිබෝන් කියලා පටන් ගන්නවා. අ, මම මේක ගොඩක්ම ફોකස් කරන්නේ මේ සැරේ A level ලියන 20 26 A level ලියන ළමයින්ට. එතකොට මේකෙදි අපි කතා කරනවා මම මේක සීරීස් එකක් විදිහට කරනවා. එතකොට මේකෙදි මම කතා කරනවා සමාගම් ගණන්. එතකොට සමාගම් ගණන් කොහොමද හදන්නේ? එතකොට සමාගම් ගණන් වල ගැළපිලි කොහොමද අපි දාන්නේ? ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ගාණක් මේ වීඩියෝ එකේදී කතා කරනවා. එතකොට මේ විදිහට මම දැන් මේ 2024 කරන්නේ. එතකොට මේ විදිහට අවුරුදු 5ක විතර සීරීස් එකක් විදිහට අවුරුදු 5ක සමාගම ගණන් එක දිගට කරන් යනවා. එතකොට පළවෙනි වීඩියෝ එකේදී මම කරන්නේ 2024 A level සමාගම් ගණන. එතකොට ඒකෙදී අපි කරන් යන්නේ නම් එතකොට මම මෙතන ආකෘතිය ගහලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ආකෘතිය ගහලා තියෙනවා. එතකොට ඒකෙදී ආදායම් ප්‍රකාශය, මූලධන ප්‍රකාශය, ඊට පස්සේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය, සටහන් අංක 4 දේපල පිළියෙත උපකරණ, සටහන් අංක 5 භාවිත විශේෂත්වයන්. මෙතන සටහන් අංක 1 තියෙනවා වෙනත් ආදායම්. සටහන් අංක 2 බදු පෙර ලාභය ගණනය කිරීමට පෙර පහත වේදන් සැලකිලිට ගෙන ඇත කියන සටහන් අංක 2. ඊට සටහන් අංක 3 ආදායම් බදු මේ විදිහට ඊට පස්සේ පෙර වැඩ යටතේ විකුණුම් පිරිවැය වියදම් වර්ග 4 තියෙනවා. එතකොට බෙදා හැරීම් පරිපාලන මූල්‍ය විදා. එතකොට ගණන් හදන් යද්දී මම මේ හරියේ වගේ කරන්නම් ඔයාලට කොහොමද මේ ගාන එක ගැලපිල්ලක් කොහොමද අපි හදාගන්නේ මූල සති ප්‍රකාශයට මූල ප්‍රකාශන වලට දාද්දි කියන එක. හරි. හ්ම්. එතකොට අපි බලන් යන් එහෙනම් පළවෙනි එක ගැලපිල්ල ඉඳන්. හරි. මේ තියෙන 2024 ආපු සමාගම් ගාන ඔයාලට පේනවා ඇති. ඒකේ තියෙනවා ශේෂ පිරික්සුම ඊට පස්සේ ගැලපිලි තියෙනවා 1 2 3 4යි ඔක්කොම තියෙනවා ගැලපිලි 6 7 8ක් තියෙනවා සම්පූර්ණ ගැලපිලි 8යි තියෙන්නේ. එතකොට මේකෙදි අපිට ඉල්ලලා තියෙනවා ඔයාලා දන්නවා ඉතින් සාමාන්‍යයෙන් සමාගම් ගණන් හදද්දී අපි ඉල්ලන ටික තමයි මේකේ තියෙන්නේ. හරි. එතන අපි බලමු පළවෙනි ගැලපිලි ඉඳන් කරන් යන්න. ඔව්. එතන මං මුලින්ම කියන්න ඕනේ අපි ගාණක් හදන්න යන සමාගම් ගාණක් විතරක් නෙවෙයි වෙනත් සියලු ගණන් රචනා ප්‍රශ්නවල තියෙන ගණන් හදද්දී අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අතිරේක තොරතුරු. ඒතර අතිරේක තොරතුරු කරගෙන ගිහිල්ලා තමයි ඊට පස්සේ අන්තිමේට ශේෂ බික්සුම මෙතෙන්දි ගන්නෙ. හරි. එතන පළවෙනි එක තියෙනවා සමාගම් විසින් තොග මුළු පිරිවැය හෝ මුළු සුද්ධ උපලබ්ධිය අගය යන දෙකෙන් අඩු අගයට මිනුම් කර ඇත. 24 3 දිනට තොගවල මුළු පිරිවැය සහ මුළු සුද්ධ උපලබ්ධිය අගය පිළිවෙලින් 5600ක් සහ 6200ක් පිළිවෙල. ඒ කියන්නේ අපේ අවසාන දවසට තොගවල මුළු පිරිවැය තියෙනවා 5600ක්. ඊට පස්සේ අවසාන දිනට ඒ තොගවල සුද්ධ උපලබ්ධිය අගය 6200ක් වෙලා තියෙනවා. කෙසේ වුවද 24 3 දිනට එක් තොග අයිතමයක සුද්ධ උපලබ්ධිය අගය එහි පිරිවැයට වඩා 450කින් අඩු වෙලා තියෙනවා. හරි. එතකොට මෙතනදී අපිට මේ තියෙන්නේ තොග ගැලපිල්ල. එතකොට පළවෙනි ගැලපිල්ල මේ විදිහට එන්නේ තොග ගැලපිල්ල සාමාන්‍යයෙන්. එතකොට මෙතන මේ තියෙන්නේ 5600ක පාටක් දාගමු වෙන පාටක්. හරි. මම හිතනවා නිල් වගේ අපි කරන් ගියොත් හොඳයි. හරි. එතකොට 5600ක් තියෙනවා මුළු පිරිවැය. එතකොට ඒකේ සුද්ධ උපලබ්ධයගේ 6200ක් වෙලා. කෙසේ වුවද 24 3 දෙන්න එක්තොග ආයතනයක සුද්ධ උපලබ්ධයගේ පිරිවැයට වඩා 450කින් අඩු වෙලා තිනවා. පිරිවැයට වඩා 450කින් අඩු වෙලා තිනවා. කියන්නේ අපේ දැන් සුද්ධ උපලබ්ධයගේ 6200යිනේ. දැන් මේ 6200න් 450ක් මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. පැහැදිලිද? 450ක් සුද්ධ උපලබ්ධයගේ මේ 6200 තමයි සුද්ධ උපලබ්ධයගේ අපේ තියෙන මේ මුළු තොගේ. ඒතකොට මේ මුළු තොගේ තියෙන එක ආයිතමයක සුද්ධ උපලබ්ධයගේ මොකද්ද වෙන්නේ? පිරිවැයට වඩා 450කින් අඩු වෙලා. ඒ කියන්නේ 6200 තිබ්බ එක මොකද්ද වෙන්නේ? 450ක් අඩු වුණාම අපි බලමු. එතකොට එතකොට දැන් මෙතන මේ 5600ක් තමයි ඔබේ පිරිවැය. එතකොට සුද්ධ උපලබ්ධියගේ
6200. හැබැයි මේ කට්ටිය මේ සමාගම විසින් මොකද ඉස්සෙල්ලා මොකද තොග මුළු පිරිවැයව සුදු බුලද්දී මුළු සුදු බුලද්දිය කියන දෙකෙන් අඩු වගේට මිනුම් කර ඇතලු. ඒ කියන්නේ ඒ කට්ටිය දැනටමත් කරලා ඉවරයි. එතකොට මේ කට්ටිය කියන අනිවාර්යයෙන් මොකද්ද මේ දෙකෙන් අඩු වගේ කියන්නේ 7600 නේ දැන් අපි අඩු වගේ විතර ගන්න ඕනේ මෙතනින්. එතකොට මේ අඩු වගේ කියලා කොහෙද දාලා තියෙන්නේ? තොග ගිණුම හර කරලා වෙළඳ ගිණුම බැර කරලා ඇති. එතකොට විකුණුම් පිරිවැය අ, අපිට දීලා ඇති මේකේ. ඔව් මේ දින විකුණුම් පිරිවැය 4500 45200 විකුණුම් පිරිවැය විතර ඇවිල්ලා තියෙනවා. හැබැයි එතකොට ඒ කට්ටිය අරන් තියෙන්නේ මොකද්ද? 5600. දැන් මේ කට්ටිය කියනවා මේ 24 331 දිනට එක් තොග අයිතමයක සුද්ධ බලද්දියාගේ පිරිවැයට වඩා 450කින් අඩු වෙලා. එහෙනම් පිරිවැයට වඩා 450 කරන එක 5600 නේ දැන්. අපි අඩු වගේ විදිහට සැලකුවේ. නමුත් අඩු වගේ ඊට වඩා අඩු වෙනව නේද? 450ක් තව 5600න් අඩු වෙනවා. පැහැදිලිද? එතකොට එක්තොග ආයතනයේ සුද්ධ බුලද්දිය එක්තොග ආයතනයක තමයි සුද්ධ බුලද්දියාගේ අඩු වෙන්නේ. එතකොට මෙතන මේ සුද්ධ බුලද්දියාගේ අපි සැලකිල්ලට ගන්න යන්නේ නෑ. මොකද මේ කට්ටිය මේ 5600 දැනටමත් පොත්වල සටහන් කරලා ඉවරයි. එතකොට මේ 5600 ඇතුලේ තිබ්බා 450ක එක්තොග ආයතනයක සුද්ධ බුලද්දියාගේ පිරිවැයට වඩා අඩු වෙලා තිනවා 450. එහෙනම් 450ක් මේ 5600න් අඩු වෙලා මොකද්ද? අපේ ඒතර 450න් 5600 5600න් අඩු වෙනවා 450. එතකොට අපේ සුද්ධ බුලද්දයාගේ මෙන්න මේ දක්වා 5600 පිරිවැය. එතකොට සුද්ධ බුලද්දයාගේ මෙතෙන්දී අඩු වෙනවා කීයක්ද? 5600න් 450 ගියාම 0යි 5යි. එතකොට මෙතන 100 5150යි. එතකොට තොගේ සුද්ධ බුලද්දයාගේ වෙන්නේ ඇත්ත වශයෙන්ම එතකොට 5150යි. හැබැයි පිරිවැය 5600යි. එතකොට මෙතෙන්දී 450ක් අඩු වෙනවා අවසාන තොගේ. ඒතර අපි විකුණුම් පිරිවැය හදන තැනට හැබැයි පිරිවැය අගේම තමයි දාන්නේ. ඒක ගැටලුවක් නෑ. එතකොට පිරිවැය අගේම තමයි විකුණුම් පිරිවැයට යන්නේ. හැබැයි සුද්ධ උපලබ්ධයගේ මේ අවස්ථාවේදී අඩු වෙනවා. ඒ කියන්නේ තොගේ අඩු වෙනවා 5150ක් වෙනකන්. එතකොට අපි අඩු අගේ කොහෙද දාන්නේ? ජංගම වත්කම් වල. එතකොට ජංගම වත්කම් වල අවසාන තොගේ කියලා දානවා කීයක්ද? 5150. 5150. පැහැදිලිද? හරි. ඊට පස්සේ 5150ක් දැන් විකුණුම් පිරිය වෙනස් වෙන්නේ නැහැ මෙතෙන්දී. මොකද විකුණුම් පිරිවැයට ගිහිල්ලා තියෙන්නේ 5600ම තමයි. ඒ නිසා එතනදී වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දැන් මේක නිසා තොක කපා හැරීමක් එනවා කීයකද? 450ක. මොකද පිරිවැයට වඩා සුද්ධ බුලාදයාගේ ඒ එක අයිතමයක අඩුලා තියෙනවා 450. එහෙනම් ඒ අයිතමේ 450ක වියදමක් විදියට අපි දානවා තොග කපා හැරීම. කොහෙටද? කපා හැරීම. තොග කපා හැරීම දාන්නේ කොහෙටද? වෙනත් වියදම් වලට. ඒකට 450 තොග කපා හැරීම විදියට යනවා. හරි. ඔන්න. එතකොට අපි කරේ මොකද්ද? මේ තොග ගැලපිල්ලේ ඒ කට්ටිය දීලා තියෙනවා අපිට 5600ක් අවසාන තොගේ පිරිවැය. ඒක සුද්ධ බලද්දගේ 6200ක් තියෙනවා. ඒතකොට මේ කට්ටිය දැනටමත් වාර්තා කරලා ඉවරයි 5600ට. ඒතකොට මේ 5600 ඇතුලේ තියෙන එක තොග අයිතමේක අගේ අඩුවීමක් සිද්ධ වෙනවා 450 එනම් සුද්ධ බලද්දගේ එක තොග අයිතමේක අඩු වෙනවා පිරිවැයට වඩා. එහෙනම් මේ අඩු වෙන ප්‍රමාණය අපි තොග කපා හැරීමක් විදිහට වෙනස් වියදම් වලට දානවා. ඒ වගේම අවසාන තොගයෙන් අඩු කරනවා. පිරිවැය අගය කොහොමද විකුණුම් පිරිවැයට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා පිරිවැය අගය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ දෙවනි ගැලපෙල්ලට යනවා. ශේෂ පිරික්සීමේ වෙළඳ ලැබිය යුතු දෑ ශේෂයේ දක්වා ඇත්තේ 24 331 දිනට වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂය වූ 2550ක් හිලව් කිරීමෙන් පසුයි. ශේෂ පිරික්සීමේ වෙළඳ ලැබිය යුතු දෑ ශේෂය දක්වා ඇත්තේ 24 331 දිනට වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂය වූ රුපියල් 2550ක් හිලව් කිරීමෙන් පසුයි. හරි. ඒ කියන්නේ මොකක්ද දැන් මේ ශේෂ පිරික්සීමේ වෙළඳ ලැබිය යුතු දෑ ශේෂයෙන් තියෙනවා
අපිට වෙළඳ ලැබිය උද්දේශය ජමිති. එතකොට 3450ක් තියෙනවා වෙළඳ ලැබිය උද්දේශේෂය. මේ ශේෂය ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ශේෂ පිරික්සීම වෙළඳ ලැබිය උද්දේශේෂය දක්වා ඇත 24 3 වෙළඳ ගෙවිය උද්දේශ ශේෂයක් වූ 2550ක් හිලව කිරීමේ පසුයි. ඒ කියන්නේ මේ අවසාන ශේෂය ඇවිල්ලා තියෙන්නේ 2550 හිලව කරනවා කියන්නේ මොකක්ද? ණයගැති ශේෂයකට ණය හිමි ශේෂයක් කපා ගන්න එක. ඒතකොට ණයගැති ශේෂයත් අඩු වෙලා ණය හිමි ශේෂයක් මේකෙදි අඩු වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. ඒතර අපිට පෙන්වන්න වෙනවා වෙළඳ ලැබිය යුතු දෑ නිවැරදි හිලව් කිරීමට පෙර ශේෂය. එතකොට මෙතන මෙතන තියෙනවා 3450ක් මේකට එකතු වෙන්න ඕනේ 2550ක්. ඒ වගේම වෙළඳ ගෙවිය යුතු දෑ වලටත් එකතු වෙන්න ඕනේ 2550ක්. වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ නෑනේ කට්ටිය අර. වෙළඳ ගෙවිය යුතු දෑ හිටපු 2550කට තමයි වෙළඳ ලැබිය යුතු දෑ 2550ක් කපා හැරලා තියෙනවා. ඒතකොට මෙතෙන්දී දැන් වෙළඳ ලැබිය යුතු දෑවලට එකතු කරනවා හා සමාන වෙළඳ කිවිය යුතු දෑවලටත් එකතු කරනවා. ඒතකොට වෙළඳ කිවිය යුතු දෑ කීයක්වත් තිබ්බේ නැත්තේ හේතුව තමයි මේ 550 මෙතෙන්දී කපා හැරලා තියෙන්නේ. නමුත් අපි පෙන්වන්න ඕනේ අපිට වෙළඳ කිවිය යුතු දෑ කොච්චරක් ඉන්නවද කියලා. ඒතකොට වෙළඳ කිවිය යුතු දෑ 2550ක් මෙතෙන්දී එනවා. හරි. ඒතකොට වෙළඳ ලැබිය යුතු දෑ වලට 2550ක් එකතු කරලා මම මේ ශේෂ පිරික්සමේ දැනට මෙහිම දා ගන්නවා. මොකද පස්සේ තව වෙනස් වීම් තිබ්බොත් ඇවිල්ලා අපිට එතෙන්දී තව ගැළපිලි මේකට සිද්ධ වුණොත් ඒක නැවත කරන්න පුළුවන්. නැත්තම් මෙතෙන්දී දැන් එකතු කරලා දැම්මොත් ආයෙ ගැළපිලි ආවොත් මොකද ආයෙ කපලා අපිට ආයෙ නිවැරදි කරන්න වෙනවා. ඒක නිසා මම මෙතෙන්දී කරන්න යන්නේ නැහැ. හැබැයි වෙළඳ ගෙවිය යුතු දෑවල් දැන් නැති වෙන්න හේතුව මොකද්ද? මේ කපා හැරීම නිසා එහෙනම් වෙළඳ ගෙවිය යුතු දෑ 2550 මේකට එකතු කරනවා වගේ ලැබිය යුතු දෑ වලට එකතු කරනවා වගේම වෙළඳ ගෙවිය යුතු දෑ වලටත් එකතු කළ යුතුයි. එහෙනම් අපි වෙළඳ ගෙවිය යුතු දෑ කියලා අපි කීලා ශේෂ පිරික්සුමට දාමු. වෙළඳ ගෙවිය ශේෂ පිරික්සුම නෙමෙයි සෝරි. මූල තත්ත්ව ප්‍රකාශය. ඒකට කීයක් දෙන්නේ අපි 2550. හරි. එතකොට ඒ ගැලපෙලෙදි මොකද්ද කරේ? අපි මේ කටි කරලා තියෙන්නේ මේ කටි කපා හැරීමක් සිදු කරලා නමුත් අපි පෙන්වන්න ඕනේ අපිට මෙච්චරක් වෙළඳ කිවිද්දා ඉන්නවා මෙච්චරක් වෙළඳ ලැබියදා ඉන්නවා. හරිනේ. එතකොට අපි මොකද්ද කරේ? වෙළඳ ලැබියදාවට 2550ක් අඩු වෙලා තියෙන නේද? එකතු කරා. එහෙනම් වෙළඳ කිවිද්දාවලට 2550ක් එකතු කරන්න ඕනේ. වෙළඳ කිවිද්දා ශේෂ පිරිසුමේ නැති වෙන්න හේතුව තමයි අර කපා හැරීම නිසා. එහෙනම් නැවත 2550ක් එකතු කරනවා. එතකොට මේකේ ඉස්සරහ නෑ වෙළඳ ලැබියදා කියන්නේ ණය ගැතියෝ හර ණය හිමියෝ බෑ. නිවැරදි කිරීමෙන් ඉස්සර. හරි ඊළඟට ගැළපෙilla තියෙනවා මොකද්ද අපිට තුන්වෙනි එක සේච විරික්සුමේ දක්වා ඇති මුදල් හා මුදල් සමාන දෑ තුල පිළිවෙලින් මාස 3ක සහ මාස 6ක කාලයක් සඳහා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළ 600ක් සහ 1500ක් ද ඇතුළත් වේ. සේච විරික්සුමේ දක්වා ඇති මුදල් මුදල් හා සමාන දෑ තුල පිළිවෙලින් මාස 3ක සහ මාස 6ක කාලයක් සඳහා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළ 600ක් සහ 1500ක් ද ඇතුළත් වේ. භාණ්ඩාගාර බිල්පත්වල හරි. එතකොට මේ මුදල් මුදල් හා සමාන දෑවලට අපි දාන්න ඕනේ මාස 3ක එකද මාස 6ක එකද? මේ දෙකම දානවද? නැහැ. අපි මුදල් මුදල් හා සමාන දෑවලට දාන්නේ මාස 3ක භාණ්ඩාගාර බිල්පත්. අනිකුත් ඒවා ජංගම වත්කම් වලට වෙනම දාන්න ඕනේ භාණ්ඩාගාර බිල්පත් කියලා. මාස 6කේ. එතකොට මේ ගැළපිල්ල දීලා තියෙන්නේ අපිට මොකද්ද මේ මුදල් මුදල් හා සමාන දෑවල තියෙන භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය මුදල් මුදල් හා සමාන දෑවල මාස 6ක භාණ්ඩාගාර බිල්පත් ආයෝජනය මේක තියෙන්න බෑ. ඒතර මේක එකෙන් අයින් කරලා වෙනම පෙන්වීම තමයි මේකෙදි අරමුණ වෙලා තියෙන්නේ. හරි.
එතකොට අපි බලමු මුදල් හා සමාන දෑ ශේෂ පිරික්සුමේ කීයක් තියෙනවද කියලා. මුදල් හා සමාන දෑ ශේෂ පිරික්සුමේ තියෙනවා 3800. එතකොට මේ 3800 ඇතුලේ මාස 3ක සහ මාස 6ක කාලයක් සඳහා භාණ්ඩාගාර බිල්පත් තියෙනවා. මාස 3ක ඒවායි මාස 6ක කාලයක් සඳහා ඒවා. එතකොට අපි ගන්න ඕනේ මුදල් හා සමාන දෑවලට මාස 3ක එක අරගන්න ඕනේ මේ මාස 6ක එක වෙනම පෙන්වන්න ඕනේ. එහෙනම් මේ මාස 6ක 1500 අපි මුදල් හා සමාන දෑ වලින් අඩු කරලා මම ඒක දැනට මෙතනින් අඩු කරනවා පස්සේ තව ගැළපෙලි ආවොත් කියලා. 1500ක් මෙතනින් දැනට අඩු කරගන්නවා. මොකද මේක අන්තිමේදී ශේෂ පිරිසුමින් අපි උට්ටා මේ ඉතුරු ඒවා ගනිද්දි මේක සුළු කරලා එතෙන්ට ගමු. හරි. ඒතර මුදල් හා සමාන දැනගෙන 1500ක් අරගෙන මේක අපි වෙනම පෙන්වන්න ඕනි ජංගම වත්කම් වල භාණ්ඩාගාර බිල්පත් කියලා. භාණ්ඩාගාර බිල්පත් ආයෝජන. කියලා දැම්මම මම මෙතන 1500ක් අපි පෙන්නිය. ඒතොර ඒ ගැළපිල්ල යන්නේ ඒක තමයි තිබ්බ කරන්න කියන්නේ. වෙන මොකුත් ඒකෙදී නෑ අපිට කරන්න. හරි. ඊට පස්සේ 24 3:31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන 1050ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එහෙනම් මේ අවුරුද්දේ අග වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන අපි ගිණුමක් ගහලා මේක අවුරුද්දට අදාළ වගකීම් සහතික ප්‍රතිපාදන වියදම හොයාගමු. ගිණුමක් ගැහුවා. හරි. වගකීම් සහතික කියලා වගකීම් සහතික. කියලා වගකීම් සහතික ගිණුමක්. ඊට පස්සේ මේකේ වසර මුල දැන් මේ අවුරුද්දේ අග වේද්දි වගකීම් සහතික සඳහා 1050ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. එහෙනම් මේක අපි වසර අග ශේෂයේ විදිහට දාගමු. පහළින්. වසර මුල ශේෂය හැම වෙලාවෙම බැර මොකද වගකීම් සහතික කියන්නේ වගකීම් ගිණුමක්. ඒතකොට ඒක බැර. වසර අග එක හර. වසර අග එතකොට ශේෂය කීයද කිව්වේ අපිට 1050. 1050ක් දාගන්නවා මෙතන අවසාන ශේෂය. මේ අවසාන ශේෂය 1050ක් වගේම ඒ වගේම මේ අවසාන වගකීම අපි පෙන්වන්න ඕන කොහෙද? අනිවාර්යෙන් යම් වගකීම් වල. නම් වගකීම් සහතික කියලා දාගන්නවා 1000 හොඳයි. හරි. ඊට පස්සේ තව අපිට වසර මුල. ඒතර මේ අවුරුද්දේ ගෙවපු ප්‍රමාණයක් තියෙනවා නම් ඒකත් ගන්න ඕනේ. මේ අවුරුද්දේ මේ වකීල් සාධික සඳහා ගෙවලා තියෙනවා කියලා. අපි දැන් මේක ගානේ දීලා නැහැ. නමුත් අපි බලමු ශේෂ පිරික්සමේ තියෙනවද කියලා. හරි. ඔව්. ගෙව් වකීම් සාධික වියදම තියෙනවා 600ක්. එහෙනම් මේ අවුරුද්දේ වකීම් සාධික සඳහා කීයක් ගෙවලාද? 600ක් ගෙවලා මුදල් පොත බැර වකීම් සාධික ගිණුම හර කරන්න ඕනේ 600ක්. එතකොට වකීම් සාධික වියදම් ගිණුමක් හර කරලා දෙනවා. අපි ඒකෙන් අයින් කරලා අපි වෙන් කිරීම ගිණුමට ඕනනම් කෙලින්ම කියලා දාලා අපි හදා ගන්න පුළුවන්. එතකොට මේ සහෝදර ගෙවල තියෙන වකීම් සාධික වියදම 600 අපි දා ගන්නවා කොහෙද ගිණුමට ගිණුමට 600ක් දා ගන්නවා ප්‍රතිපාදනය ආරම්භක ප්‍රතිපාදනය. ඒ වගේම 23/4 දිනට වකීම් සාධික සඳහා ඒ කියන්නේ වසර මුල ප්‍රතිපාදනය. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අග වෙන් කිරීම තියෙනවා 900ක්. එහෙනම් ඒක මේ අවුරුද්දේ මුල 900ක් විතර ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒ 900 ආරම්භක ශේෂයේ විදිහට දාගන්න. ඒ වගේම මේ අවුරුද්දේ ගෙවපු වකීම් සහතික ප්‍රමාණය උදා පොත බැර මේක අර කරගන්න. දැන් බලමු අපි වසරට අදාළ වසරට අදාළ වියදම වකීම් සහතික සඳහා. එතකොට මේ පැත්ත වැඩි මම හිතන්නේ 600 1650 1650 මේ පැත්තට ආවා. ඒතර 1650 900ක් ගියාට පස්සේ 750ක් තමයි මේ අවුරුද්දේ වියදම. මේක ආදායම් වියදම් ගිණුමට යනවා.
එතකොට මෙන්න මේ 750 තමයි අපේ වසරට අදාළ වියදම. එතකොට අපි ඒක වියදම් වලට ගිහිල්ලා දාන්න ඕනේ. අ, වකීම් සහතික වියදම. වකීම් සහතික වියදම් අනිවාර්යෙන් බෙදා හැරීමේ වියදමක් වෙනවා. එතකොට ඒක අපිට ආවේ 700. මේක අපි ගන්න බෙදා හැරීමේ වියදම. හරි. එහෙනම් ඒ ගැලපිල්ලත් ඉවරයි. වෙන කිසිදු දෙයක් නැහැ අපිට ඒක කරන්න. ඒතකොට ඒකෙදි කරේ මොකක්ද? මේ අවුරුද්දට අදාළ ගෙවු ප්‍රමාණය අපි ගිහිල්ලා වක්කීම් සාතික වෙන් කිරීම මහර කරනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ මුල වෙන් කිරීම ආරම්භක බැල ශේෂය දා ගන්නවා. මේ අවුරුද්දේ අග වෙන් කිරීම අවසාන ශේෂය දා ගන්නවා. වගේම අනිවාර්යයෙන්ම මතක් කරලා ගිහිල්ලා කොහෙද දාන්න මේ අවුරුද්ද අග වක්කීම් සාතික වෙන් කිරීම කියන්නේ අනිවාර්යයෙන් අග ශේෂයක්. නා අග වගකීම් ශේෂයක් අපි කියලා යංගම වක්කීම් වල පෙන්නනවා යුතුයි. දැස් පහරය. හරි එහෙනම් එන කැලපිල්ලත් ඉවරයි. ඊට පස්සේ මේ අවුරුද්දට අදාළ වියදම අපි කෙලින්ම ආදායම් ප්‍රකාශය නැත්නම් වියදම් වලට දානවා බෙදලා වියදම්. ඊට පස්සේ දේපල පිළිවෙත උපකරණ පස්වෙනි ගැලපිල්ල අපිට පස්වෙනි ගැලපිල්ල විදිහට ඇවිල්ලා තියෙන්නේ. අ දේපල පිළිවෙත උපකරණ සම්බන්ධයෙන් තියෙන ගැලපිල්ල. එතකොට මේ ගැලපිල්ලේ දේපල පිළිවෙත උපකරණ වල විස්තරය පහත පරිදි විය. විස්තර ටික දීලා දෙනවා. විස්තරය ගොඩනැගිලි මෝටර රථ කාර්යාල උපකරණ කියලා අපිට තියෙනවා තුනක් පත්කම්. එතකොට ඒ වගේම අපිට ශේෂ දීලා තියෙන්නේ 3.31 දිනට. හොඳට බලන්න මේ ශේෂ දීලා තියෙන දවස. ගානක අපිට දෙන ශේෂ අනුව අපි ගාන හදන විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි ශේෂ නිවැරදිව අපේ සටහනේ දාන්න ඕන. ආරම්භක ශේෂය. දැන් මේ ආරම්භක ශේෂ නෙවෙයි දීලා තියෙන්නේ මේ අවසාන ශේෂ තමයි. 24 3.31 දිනට තියෙන ශේෂ තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් අපි මේ ශේෂ ගනිද්දී හොඳට බලලා ගන්න ඕනේ මේ අවුරුද්දේ අග ශේෂයට මොන හරි එකතු වෙලා තියෙනවද මොන හරි අඩු වෙලා තියෙනවද එහෙනම් ඒ ටික මේව කරලා ගලපලා ආරම්භක ශේෂය නිවැරදිව හදාගෙන තමයි අපි ගාන ඉදිරියට කරන් යන්න ඕනේ. අපි බලමු. මෙම සියලු දේපල පිළිවෙත උපකරණ පරිපාලන කටයුතු සඳහා භාවිත කරේ මෙම වත්කම් වල පෙවත්වන වර්ෂයේ මේ අවුරුද්දට අදාළ ෂේ නිවැරදිව ගණනය කර පරිපාලන වියදම් තුල ඇතුළත් කර ඇතුළු. එහෙනම් මේ සියලුම දේවල් වල ෂේ ටික නිවැරදිව ගලපලා කොහෙද දාලා තියෙන්නේ? පරිපාලන වියදම් වල. හරි. තවද වර්ෂය තුලදී දේපල පිළිවෙත උපකරණ මිලදී ගැනීම හෝ ඉවත් කිරීම සිදු වී නොමැතුණු. එහෙනම් ගැටලුවක් නැහැ. දේපල පිළිවෙත උපකරණ මිලදී ගණන් නැහැ. ඉවත් කරගන්නත් නැහැ. එහෙනම් මේ ආරම්භක ශේෂම තමයි අවසානයේටත් ඇවිල්ලා තියෙන්නේ. බලමු හැබැයි තව මොනවාරි මේක ගැලපෙලා තියෙනවද කියලා. 23 3.31 දින සමාගම විසින් ගොඩනැගිලි ප්‍රථම වරට එහි සාධාරණ අගය වූ 48000කට ප්‍රත්‍යායනය කරන ලද අතර එයින් 7000ක අතිරික්තයක් ඇති වී තිබුණි. මෙම ප්‍රත්‍යාගන නිවැරදිව ගිණුම්ගත කර තිබුණිලු. හරි. 23 3.31 දින සමාගම විසින් ගොඩනැගිලි ප්‍රථම වරට එහි සාධාරණ අගය වූ 48000කට ප්‍රත්‍යායනය කරන ලදී. බලන්න එතකොට මේ අවසාන ශේෂය ඇවිල්ලා තියෙන්නේ ප්‍රත්‍යාගණන අගේ 48000 තමයි අවසාන ශේෂය විදිහට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි සටහනේ පෙන්නද්දි දේපල පිළිතුරු කරන සටහනේ පෙන්නද්දි මේ 48000 ආරම්භක ශේෂය විදිහට පෙන්වන්න බෑ. අපි හදාගන්න ඕනේ ප්‍රත්‍යාගණනය කිරීමට පෙර තිබ්බ ශේෂය. ඒතර මේ කට්ටිය ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ කවද්ද? ගැටලුවක් නැහැ. 23 3.31 දින. එහෙනම් මේ අවුරුද්දේ නෙමෙයි ගිය අවුරුද්දේ අග තමයි මේක ප්‍රත්‍යාගණනය කළා තියෙන්නේ. එහෙනම් ගිය අවුරුද්දේ අග ප්‍රත්‍යාගණනය කිරීම අනිවාර්යෙන් එන්නේ කොහාටද? මේ අවුරුද්දේ මුල ප්‍රත්‍යාගණනගේ මේ අවුරුද්දේ මුලට එනවා. එහෙනම් මේ අවුරුද්දේ මුල අගය 48000ක් කියලා අපි ගන්නවා. ප්‍රත්‍යාගණන අතර එයින් 7000 අතිරික්තය ඇති වී තිබුණා. මේ ප්‍රත්‍යාගණන නිවැරදිව ගිණුම්ගත කර තිබුණිලු. ගැටලුවක් නැහැ. 23 3.31 නේ. ඒතකොට ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණනය කළා ඒවා නිවැරදිව ගිණුම්ගත කරලා තියෙනවා. එහෙනම් මේ අවුරුද්දට අපි ගන්නවා 48000ක් ආරම්භක ශේෂයේ විදිහට මොනවාද? අපි දේපල වේද උපකරණ වලට එන්න ගොඩ නැගිලි. හරි. ගොඩ නැගිලි ආරම්භක ශේෂය එතකොට වෙනස් වෙන්නේ නැහැ. මොකද ගිය අවුරුද්දේ අග තමයි ප්‍රත්‍යායනය කරලා තියෙන්නේ. 48000ක් යාගන්නවා. හ්ම්. 48000ක්. ඒතර මේ අවුරුද්දේ ගොඩ නැගිලි සම්බන්ධයෙන් වෙනත් කිසිදු දෙයක් තියෙනවද? බලමු තව මොනවද තියෙනවද කියලා. ඒ ඉතින් ප්‍රතිපත්තියනේ වැඩි කරනවා. ගොඩ නැගිලි 38000යි. එතකොට අත්පත් කරගත් දිනට ඇස්තමේන්තු කළ ඵලදායී ජීව කාලයේ වර්ෂ 20යි කියලා තියෙනවා. අත්පත් කරගත් දිනට. එතකොට මේ කට්ටිය ෂේ බලලා තියෙනවා මේ අවුරුද්දේ අග ෂේ විදිහට 4000.
එතකොට 48000 විදිහට බලමු. එයා 400ක් එනවා. නමුත් 4000ක් සමුච්චිතය ඇවිල්ලා තියෙනවා. එතකොට ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ එතකොට මේ අවුරුද්දේ කට්ටිය නිවැරදි වශයෙන් ගණනය කරලා තියෙනවා. ගැටලුවක් නැහැ. 4000ක ෂෙයා හදලා තියෙනවා. ඉතුරු ඵලදායී ජීව කාලෙන් මේක බෙදලා. එතකොට අපිට ඒක හොයන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හ්ම්. එහෙනම් මේ අවුරුද්දේ ආරම්භක සමුච්චය වෙන්නේ බිඳුවයි. මොකද ගිය අවුරුද්දේ අග තමයි මේක ප්‍රත්‍යායන කරලා තියෙන්නේ. එහෙනම් අලුත් අගයක් තමයි එන්නේ. සමුච්චය බිඳුවක් වෙනවා වසර මුල වෙද්දී. අ වසර මුල සමුච්චය බිඳුවයි. sorry බිඳුවයි. ඒතර වාර්ෂික ෂය ඒ කට්ටිය හදපු ගාන අපි නිවැරදිව ගිණුම් ගත කරමු. හරිද? ඊට පස්සේ වසර අගශේෂය 4000ක් වෙනවා. ධාරණ වටිනාකම ඊගමු 48000යි අවසාන ශේෂය. ධාරණ වටිනාකම 48000යි කොට 47000. හරි. හරි. එතකොට මේ කට්ටිය අපෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ ගානේ අලුතින් දෙයක් කරන්න නෙවෙයි. අලුතින් මේක ෂේ හොයන්න කලින් ෂේ හොයලා ඒවා හොයන්න නෙවෙයි. මේ කට්ටිය මේ දීලා තියෙන එක නිවැරදිව අපිට සටහන් කරන්න. මේ සටහනේ නිවැරදිව සටහන් කරන්න. ඒතකොට ආරම්භක ශේෂය වෙන්න ඕනේ 48000ම තමයි. ඒක වෙනසක් වෙන්නේ නෑ. මොකද ගිය අවුරුද්දේ ප්‍රත්‍යයන තියෙන. ඒතකොට ගිය ගිණුම් වර්ෂයේ තමයි ඒ ඔක්කොම ගැලපෙන්නේ. ඒතකොට ඒ කට්ටිය ඒ ටික දීලා තියෙනවා අපිට නිකන් කතාවක් විදියට. ඒතකොට ආරම්භක ශේෂය විදිහට අපි ගන්නේ 48000. ඒතකොට මේ අවුරුද්දේ ප්‍රත්‍යයන සිද්ධ වෙලා නෑ. ගිය අවුරුද්දේ වෙලා තියෙන්නේ නෑ ගැටලුවක් නෑ. අනිකුත් ඒවට මුකුත් නෑ. අවසාන ශේෂය 48000. ඒතකොට මේක අපි නිවැරදිව සටහන් කරන්න ඕනේ සමුච්චිතය. ඒතර වසර මුල ශේෂය වෙන්න ඕනේ අනිවාර්යෙන් බිඳුව. මොකද ප්‍රත්‍යාගණනය කරාට පස්සේ ආයෙ ඔක්කොම ටික අයින් වෙනවා. එහෙනම් වසර අග, ඒ කියන්නේ ගිය අවුරුද්දේ අග ප්‍රත්‍යාගණනය කරාට පස්සේ මේ අවුරුද්දේ මුලට එන්නේ අලුත් අගයක්. ඒතර බිඳුවයි මේ අවුරුද්දේ ෂයත් නැහැ ආරම්භයේදී. එහෙනම් මේ අවුරුද්දට අදාළ ෂේ කට්ටිය හොයලා තියෙනවා අපිට ගැටලුවක් නැහැ 4000ක් කියලා. එහෙනම් ඒ 4000 අපි වාර්ෂික ෂේ විදිහට දාන්න. වසර අග ශේෂය ගන්නවා 4000ක් විදිහට. එහෙනම් ධාරණාගේ 47යි. ඔච්චරයි ඔක ඉట్లా. එළඹ නැහැ. හරි. ඊට පස්සේ නෑ ඒ ගැලපෙilla එච්චරයි. 2024 3.31 වෙනිදා කාර්යාල උපකරණ පිරිවැය හා සමුච්චය පිළිවෙලින් 16000ක් සහ 3000ක් විය. කාර්යාල උපකරණ වල පිරිවැය 16000ක් වෙලා දින කවද්ද? 24 3.31 දිනට 3000ක් විය. මෙදිනට සමාගම විසින් කාර්යාල උපකරණ පෙතම් වලට එහි සාධාරණ අගය 12000කට ප්‍රත්‍යායනය කරන ලද අතර එමගින් හිඟයක් ඇති වේ. මෙම හිඟය ගොඩනැගිලි ප්‍රත්‍යායන සංචිත ගිණුමට හර කර ඇත. ගොඩනැගිලි ප්‍රත්‍යායන සංචිත ගිණුමට හර කරනවා. දැන් ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගන අතිරික්තය ගොඩනැගිලි 7000යිනේ. ඒක අනිවාර්යෙන් එන්න දෙපැයි ශේෂ පිරික්සුමට. සංචිතවල හැබැයි සංචිතවල එන්න විදිහක් නැහැ 7000. මොකද වසරක මේ කට්ටිය මොකද්ද කරලා තියෙන්නේ? මේ අවුරුද්දේ උපකරණවල හිඟය මේ සංචිත වලින් අයින් කරගෙන තියෙනවා. ඒක වැරදි. එහෙම වෙන්න බෑ. ගොඩනැගිලි වලට අදාළ ප්‍රත්‍යාගණනයක් විතරයි ගොඩනැගිලි සංචිත වලින් ගන්න පුළුවන්. ඒක ඌනතාවයක් ආවොත්. එතකොට මේ ප්‍රත්‍යාගණනයේ සිද්ධ වෙලා තියෙන කාර්යාලෝප. එහෙනම් කාර්යාලෝපකරණ වල හිඟය අර ගොඩනැගිලි වල තියෙන සංචිතයෙන් ප්‍රත්‍යාගන සංචිතයෙන් ගන්න බෑ. ඒක වැරදි. එතකොට ඒ කට්ටිය අරගත්තු ගාන අපිට එහෙනම් හදා ගන්න පුළුවන්. මොකද ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගන අතිරික්තයෙන් ඇවිල්ලා තියෙනවා 7000ක්. එතකොට මේ අවුරුද්දේ ශේෂයේ විදියට 7000ක් ආ යුතුයි. ප්‍රත්‍යාගන සංචිතවල. හැබැයි ඇවිල්ලා තියෙන්නේ 6000. එහෙනම් මේ අර හර කරපු ප්‍රමාණය අපිට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවුරුද්දේ කාර්යාල උපකරණ ප්‍රත්‍යයන් ඌනතාවය කොච්චරද කියලා අපිට හිතා ගන්න පුළුවන්. කොහොමද? 7000ක් එන්න ඕන තැනට 6000ක් ඇවිල්ලා තියෙන. එහෙනම් හර කරලා තියෙනවා 1000ක්. එහෙනම් ඌනතාවයේ විදිහට 1000ක් තමයි මේ කාර්යාල උපකරණ වලින් ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඒතර ඌනතාවයේ 1000යි. හරි. මෙම හිඟේ ගොඩනැගිලි ප්‍රත්‍යයන් සංචිත ගිණුම හරි. ඒතර සංචිත ගිණුමෙන් හර කරන්න බෑ. මේක කෙලින්ම යන්න ඕනේ වියදම් වලට. මොකද ප්‍රථම වතාවට මේ ප්‍රත්‍යයන් කාර්යාල උපකරණ ප්‍රත්‍යයන් තියෙන ප්‍රථම වතාව. එහෙනම් ප්‍රථම වතාවට ඌනතාවයක් આવොත් ඒක අනිවාර්යෙන් අපි දාන්න ඕනේ කොහෙද? වෙනත් වියදම් වල. හරි.
අපි බලමු දැන් ඒතර මේක නිවැරදිව නැවත සටහන් කරන්න අපේ දේපල පිළිවෙත කරන සටහන. ඒතර සමුච්චිතය කීයද? සමුච්චනේ සෝරි පිරිවැය කීයද? 16000. එහෙනම් ආරම්භක පිරිවැය ආරම්භක ශේෂය වෙන්න ඕනේ 16000ක් නේද අපේ දේ මොනවාද කාර්යාල උපකරණවල කාර්යාල උපකරණ ආරම්භක ශේෂය 16000. එතන මේක ප්‍රත්‍යාගනය කරලා තියෙන අගය 12000. එහෙනම් ප්‍රත්‍යාගන අගය අවසාන ශේෂයේ විදිහට අපි සටහන් කරගන්නවා 12000. එතකොට ප්‍රත්‍යාගරණය අපි නැවත නිවැරදිව කරන්න ඕනේ. එහෙනම් අපි දැනට මේකට ගිණුමක් ගහගමු ප්‍රත්‍යාගරණය සම්බන්ධයෙන්. කාර්යාල උපකරණ ප්‍රත්‍යය. කාර්යාල උපකරණ. හරි. ඒතර වසර මුල තිබ්බා 16000ක්. දැන් ප්‍රත්‍යාගරණ අපි පියවර ටිකක් දන්නවා මොකද්ද? පළවෙනි පියවරේ ප්‍රත්‍යාගරණ අගය වාර්තා කිරීම. ප්‍රත්‍යාගරණ අගය 12000. ඒක අපි වසර අවසාන ශේෂයේ විදිහට වාර්තා කරගන්නවා. ඊට පස්සේ දෙවන පියවර තමයි මේ ප්‍රත්‍යාගරණයේ දවස වෙනකන් ෂේ ටික ඉවත් කරන්න ඕනේ. ඒතර ප්‍රත්‍යාගරණ දවස වෙනකන් ෂේ ටික අපිට දීලා තියෙනවා. කෙලින්ම මේ කට්ටිය ගැටලුවක් නැහැ. ෂේ 3000ක් විය. සමුච්චිතය 2330 වෙන සමුච්චිතය එකක් 3000ක් වුණා. එහෙනම් වසර අපි ඉවත් කරපු ෂේ ටික කිය 3000යි. එහෙනම් මොකක්ද ඉස්සරහට? සමුච්චිත ෂේ ගිණුම හර වත්කම් ගිණුම බැර. ඒතර බලන්න මෙතන ඌනතාවයක් එයි 1000ක. හරියට. ඔතේ ඌනතාවය අපිට නිවැරදිව හදා ගන්න. ගිණුමනොත් පුළුවන් ගැටලුවක් නෑ. නැත්නම් අපිට අර විදිහට ඉස්සෙල්ලා බලපු විදිහට 7000ක් එන්න ඕන තැනට 6000ක් එන්න නම් අනිවාර්යයෙන්. ඒකෙන් අරන් තියෙන 1000ක් එනම් ඌනතාවය 1000ක් විදිහට ඉතින් හදා ගන්නත් පුළුවන්. හරි. එතකොට දැන් එතන පැහැදිලි ඇති. දැන් මෙතන ශේෂ කරාම ඌනතාවය 1000ක් එයි. මෙවැත්ත 10 15000යි 15000න් 16000 ගියාම 15000න් 16000 ගියාම 16000න් 15000 කරුණාම 1000යි. ඒතකොට මේක යන්න ඕනේ වෙනත් වියදම් වලට. ඒතකොට ගිහිල්ලා තියෙන්නේ කොහාටද? සංචිත ගිණුම තමයි හර වෙලා තියෙන්නේ. එහෙනම් සංචිත ගිණුම හර වෙච්ච එක බැර කරන්න නැවත මේකට 1000ක් එකතු කරන්න. ඒ වගේම මේක ගිහිල්ලා වෙනත් වියදම් වලට දාන්න. ප්‍රත්‍යාගරණ ඌන ප්‍රත්‍යාගන උණතාවයට අපි ගිහිල්ලා දානවා කීයක්ද 1000ක්. උණතාවය වෙනත් වියදම් වලට 1000ක් දාන්න. හරි. දැන් අපිට මේ සටහනේ දැන් මේ ටික අපි නිවැරදි කරා දැන් උණතාව යනවා කියලා හරියට නිවැරදිව ගෙනුම් ගත කරා. නමුත් අපි සටහනේ මේක හරියට පෙන්වන්න. එතකොට මේ අවුරුද්දේ මේ පත්‍යයන් කියලා තියෙන. එහෙනම් මේ අවුරුද්දට අදාළව මේ සටහන් ටික නිවැරදිව පෙන්වන්න ඕනේ සටහන. එහෙනම් දැන් වසරට අදාළ සෝරි සමුච්චිතය මොකක්ද ඉස්සරහන? සමුච්චිතය ගිණුම හර. සමුච්චිතය ගිණුම හර වෙනවා කියන්නේ සමුච්චිතය වලින් අඩු වෙන්න ඕනේ. මේ තියෙන ප්‍රත්‍යාගනශය අඩු වෙන්න ඕනේ නම් කීයක්ද? වරහ. හර වෙනවා කියන්නේ වරහ. ඊට පස්සේ බැර වෙන්නේ කවුද? වත්කම් ගිණුම. වත්කම් ගිණුම බැර වෙනවා කියන්නේ මෙතනින් ප්‍රත්‍යාගනශය අපි 3000ක් නැවත මෙතනින් උත් කළ යුතුයි. ඊට පස්සේ වත්කම් ගිණුම මම මෙතන ශේෂ කරා වැරදි නේ සෝරි. මට වැරදුනා මම මේ වැඩි පැත්ත නෙවෙයි අරන් ගිහලා තියෙන්නේ අර පැත්ත. 16000 මේ පැත්තෙන් යනවා. මේ පැත්තට. මේ ඌනතාවයක් හැම වෙලාවෙම බැරනේ. පොඩ්ඩක් මිස් වුණා. එතන ලාභ ගිණුම දැන් ඕනේ 1000. දැන් මේ 1000 තමයි මේක හර බැර වෙලා කවුද හර වෙලා තියුනේ සංචිත ගිණුම. ඒක සංචිත ගිණුම හර වෙච්ච එක වැරදි මේක හර වෙන්න වෙනත් කියලා. එහෙනම් සංචිත ගිණුම බැර කරලා වෙනත් වේදන් වලට හරගන්න.
ඒ වෙනත් වියදම් වලට හර කරනවා කියන්නේ වෙනත් වියදම් වලට එකතු වෙන්න ඕනේ. හරි. එතකොට දැන් මේ තියෙන්නේ හැම වෙලාවෙම ඔලුවට ගන්න මේ තියෙන්නේ මේ තියෙන මේ අවසාන ශේෂය ආරම්භක ශේෂය මේ තියෙන්නේ මේ කෑල්ල මොකද්ද? වත්කම් ගිණුමට අදාළව එකතු වෙන ඒවා සහ අඩු වෙන. ඒ කියන්නේ හර වෙන ඒවා සහ බැර වෙන ඒවා තමයි මේකට අදාළව දාන්නේ. ඒතර මිලට ගැනීමක් හැම වෙලාවෙම හර. ඉවත් කිරීමක් හැම වෙලාවෙම බැර. ඒකයි මෙතන ඍණ දාන්නේ. ප්‍රත්‍යාගරණයක් අතිරික්තයක් ආවොත් හර, ඌනතාවයක් ආවොත් බැර. ප්‍රත්‍යාගරණශය අනිවාර්යෙන් බැර. එහෙනම් ඒකත් අඩු වෙනවා. එහෙනම් එතන ඌනතාවයක් ආවේ 1000ක. මේ 1000 එතන පෙන්නනවා. හරි. අ, ඊට පස්සේ දැන් අපි මේ සමුච්චයසේ වල ආරම්භක ශේෂය කොච්චරක්ද වාර්ෂික ශේෂය කොච්චරක්ද කියලාත් පෙන්වන්න ඕන. දැන් ඒව අපිට දීලා නැහැ. නමුත් අපි හදාගන්න ඕනේ. අපි කොහොමද ඒක හදාගන්නේ? හරි. බලමු. 24 3යි 31 දින කාර්යාල උපකරණ සමුච්චයසේ 16000ක් හා 12000ක් වේ. මෙදින සමාගම කාර්යාල උපකරණ ප්‍රථම වරට සාධාරණ ආගිය 12000 ප්‍රත්‍යයන කළ අතර එමගින් හිඟයක් ඇති වේ. මෙම හිඟය ගොඩනැගිලි ප්‍රත්‍යයන සංචිත කිනෝට හර කරයි. එච්චරයි අපිට දීලා තියෙන්නේ. නේද? එච්චරයි අපිට දීලා තියෙන්නේ. ඒතකොට කාර්යාල උපකරණ වල ආරම්භක කීයක් තිබ්බද කියලා අපි හොයාගන්න ඕනේ. කොහොමද ඒක හොයාගන්නේ? මේ කට්ටිය දැනට සමුච්චිතසය විදිහට 3000ක් අයින් කරානේ. ඒ කියන්නේ කවද්ද 24 3යි 31 දිනට. එහෙනම් අපි බලන්න ඕනේ මේ කට්ටිය කොච්චරක් මේක ෂෙයා කරලා තියනවද කියලා. අවුරුදු කීයක් ෂෙයා කරලා තියනවද? ඒතර 16000 8න් බෙදුවම එක අවුරුද්දකට එනවා අපිට 16000 8න් බෙදුවම එක අවුරුද්දකට එනවා ෂෙයා right 2000යි. එහෙනම් අවුරුද්දකට ෂෙයා 2000ක් සිද්ධ වෙනවා නේද? එහෙනම් ඒ කට්ටිය මේ අවුරුද්දට අදාළ වශයෙන් ටික බලලා නේද වසර අග සමුච්චයසේ ඔක්කොම හදාගෙන තියෙන්නේ. එහෙනම් මේ අවුරුද්දට අදාළ වාර්ෂික ෂෙයාත් අපි 2000යි කියලා උම්. ඒතර වසර මුල ආරම්භක ශේෂයේ විදිහට කීයක් තියෙන්නේ? මේ අවුරුද්දේ අකවේදී සමුච්චයසේ 3000යි. ඒතර මේ අවුරුද්දට අදාළ වාර්ෂික ෂෙයා 2000යි කොහොමද අපි හොයාගත්තේ? ප්‍රත්‍යයන කරන කලින් තිබ්බා පිරිවැයාගේ 16000ක්. එතකොට මේ 16000ට අදාළව මේ තියෙන්නේ අත්පත් කරගත් දිනට ඇස්තමේන්තු ඵලදාය ජීව කාලය වසර 8යි. එහෙනම් අවුරුදු 8න් තමයි මේක බෙදන්න ඕනේ. ඒතර කාර්යාල උපකරණ 16000 8න් බෙදුවම 16 8 ඒවා 2යි. ඒතර 2000යි වාර්ෂික ෂෙයා. දැන් වාර්ෂික ෂෙයා 2000යි නම් ඒ කියන්නේ මේ අවුරුද්දේ අග තමයි ප්‍රත්‍යාගන්නේ සිද්ධ කරන්නේ. එතකොට වර්ෂයට අදාළව ෂෙයා 2000ක් කියලා අපිට වාර්ෂික ෂෙයා දාලා වසර මුල ශේෂය එතකොට 1000ක් කියලා ගන්න පුළුවන්. අයි වාර්ෂික ෂෙයා මේවා නිවැරදිව ගිණුම් ගත කරලා තියෙන. ඒ කට්ටිය කිව්වා මුලින්ම වාර්ෂික ෂෙයා හදලා ඔක්කොම නිවැරදිව හදලා ඒවා ගිණුම් ගත කරලා තියෙන. හැබැයි ඒවා දාලා තියෙන්නේ පරිපාලනවලට. ගැටලුවක් නැහැ කාර්යාල උපකරණ වියදමුත් පරිපාලන වියදම්. එතකොට කොට නැගින්න වලට අදාළ වෙන්නේ පරිපාලන වියදම්. එතකොට එන්නේ ගැළපිල්ලට අදාළ එච්චරයි සිද්ධ කරන්න තියෙන්නේ අපිට. හොඳිනේද? අ එතකොට මෙතන අපි ඕන හදාගමු. බිඳුවයි මෙතන. එතකොට ධාරණාගේ අනිවාර්යෙන් 12000ම තමයි මෙතෙන්ට. හරි. එනේ ගැළපිල්ලත් ඉවරයි. ඊට පස්සේ 6 වෙනි එක. ගොඩනැගිල්ලක භාවිත අයිතිය වර්ෂ 5ක කාලයක් සඳහා ලබා ගැනීමට 23/4/1 දින සමාගම කල්පතු ගිවිසුමකට එළඹෙන ලදී. මෙදින භාවිත අයිතිය සහිතවත්කම් පිරිවැය සහ ආරම්භ කල්පතු වක්කීම රුපියල් 10000ක් ලෙස නිවැරදිව ගිණුම්ගත කර තිබුණි. කල්බදු ගිවිසුමට අනුව 3200ක් බැකින් වූ සමාන වාර්ෂික කල්බදු වාරික 5000ක් 24 3/31 දින ආරම්භ වී කල්බදු කාල සීමාව තුලදී ගෙවිය යුතුය. කල්බදු වාරිකය 20 23 දින ගෙවා ඇති අතර ඒ පරිපාලන වේදමක් ලෙස සටහන් කර ඇත. මෙම කල්බදු වාරිකය ගෙවීමට අදාළ වෙනත් කිසිදු ගිණුම් කරන සටහනක් තබා නොමැත.
24 3:31 සහ 25 3:31 දිනක අවසන් වර්ෂ සඳහා අදාළ කල්බදු පොලිය පිළිවෙලින් 1800ක් හා 1540ක් වේ. කල්බදු කාල සීමාව අවසානයේදී ගොඩනැගිල්ල කල්බදු විකුණුම්කරුට බාර දිය යුතුය. කෙසේ වුවද මෙම භාවිත අයිතිය සහිතවත්කම එහි ඵලදායී ජීව කාලය වූ වර්ෂ 20ක් මත පදනම්ව ශේකර ඇති අතර ඒ පරිපාලන විධාන තුළ ඇතුළත් කර ඇත. හරි. ඒතර පරිපාලන විධාන වලට ෂේ ටික දාලා තියෙනවා කියලා කියනවා. හ්ම් පරිපාලන විධාන වලට ෂේ ටික දාලා තියෙනවා කියලා කියනවා. ඒතර ගොඩනැගිල්ල වර්ෂ 5ක කාලයක් සඳහා තමයි අරගත්තේ. ගත්තේ කවද්ද? 23/4/1 දින සමාගම කල්පතු වෙනුන. ඉතින් මෙතන භාවිතය සහිතව පිළිවේ ආරම්භ කල්පතු වගකීම 10000ක් ලෙස ඇස් නිවැරදිව ගණන්ගත කර තිබුණි. කල්පතු ගිවිසුම අනුව 3200ක් බැගින් වූ සමාන වාර්ෂික කල්පතු වාරික 5ක් 24 3:31 දිනෙන් ආරම්භ වී කල්බදු කාල සීමාව තුලදී ගෙවී යුතු වේ. කල්බදු පළමු කල්බදු වාරිකයේ 24 3:31 දින ගෙවා ඇති අතර ඒ පරිපාලන වේදමක් ලෙස සටහන් කරයි. එතන පළවෙනි වැරැද්ද කරලා තියෙනවා මොකද්ද? වාරිකය ගෙවලා ඒක හර කරලා තියෙන්නේ කවුද? පරිපාලන වේද. ඒක වැරදි. ඒතර අපි කල්බදු වලට අදාළ ගැළපෙilla සිද්ධ කරද්දී අපි වියදම sorry වාරිකය දාන්න බෑ වියදම් වලට. ඒක අපි කල්බදු ණය කිරීමට තමයි හර කරන්න ඕන. ඊට පස්සේ මෙම කල්බදු වාරිකය ගෙවීමට අදාළ වෙනත් කිසිදු ගිණුම් කරන සටහනක් තමයි. ඒ කියන්නේ පොලිය සටහන් කළත් නෑ කියන එක තමයි ඉව කියන්නේ. 24 3:31 සහ 25 3:31 දිනයේ අවසන් වර්ෂ සඳහා අදාළ කල්බදු පොලිය. කියන්නේ මේ අවුරුද්දට අදාළව සහ ලබන අවුරුද්දට අදාළව කල්බදු පොලියක් තියෙනවා. කල්බදු කාල සීමාව අවසානයේ මොකද කල්බදු විකුණුම් කරට බාර දී යුතුයි නේද? මේක අපිට බෙදන්න බෑ. මේක යතාව දෙන්නේ මොකටද? අපිට ෂෙයා හොයද්දී කරන්න ඕන දේ. ඒතර කල්බදු ගැනුම් කරුගෙන් විකුණුම් කරුට sorry විකුණු කල්ප සාලසය ආදායම මේක ගැන කල්පදු විකුණුම් කරුට බාර දෙයි. විකුණුම් කරුගෙන් ගැනුම් කරුට බාර වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් අපි ෂෙයා හොයද්දී බෙදන්න ඕනේ කල්බදු කාලය. ඒ කියන්නේ අවුරුදු 5න් තමයි ෂෙයා හොයද්දී හොයන්න ඕනේ. හැබැයි කල්බදු විකුණුම් කරුගෙන් ගැනුම් කරුට මේක මාරු වෙනවා නම් අනිවාර්යෙන් අපි හොයන්න ඕනේ ෂෙයා ඵලදායි ජීව කාලය. බලමු. කෙසේ වුවද මෙම භාවිත අයිති සහිත වත්කම එහි ඵලදායි ජීව කාලය මේ කට්ටිය කරලා තව වැරද්දා. මොකද්ද? දැන් මේකේ අයිතිය මාරු වෙන්නේ නැහැ. මාරු වෙන්නේ නැත්නම් අපි බෙදන්න ඕනේ වර්ෂ 5න්. ඒ කියන්නේ කාලවතු කාල සීමාවෙන්. නමුත් ඒ කට්ටිය ෂෙයා හොයද්දී අරන් තියෙන්නේ මොකද්ද? ඵලදායි ජීව කාලය. එහෙනම් එතනත් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. මේ වැරද්ද නිවැරදි කරන්නත් ඕනේ. හරි. ඒ වැරද්ද නිවැරදි කරන්න කලින් අපි මේ කල්බදු වලට අදාළව නිවැරදිව ගිණුම් කරන්නේ කරමු. බලන්න. ඉතින්ලාම කල්බදු වගකීම තියෙනවා 10000ක් ලෙස නිවැරදිව ගිණුම් කරලා තියෙනවා. එහෙනම් ගැටලුවක් නැහැ. බලන්න ගිහිල්ලා කල්බදු භාවිතයි තිසයිත වත්කම් අවුචිසයත් වෙලා තියෙනවා. භාවිතයි තිසත්කම් මේ තියෙන 10000 නිවැරදිව ගිණුම් ගත කළා. මේක වගකීමක් තමයි කරේ. කියන්නේ මූලික ගෙවීමක් මේක සිද්ධ වෙලා නැහැ. හරි. නම් කල්බදු වගකීම බැර වෙලා මොන භාවිතයි තිසයිත වත්කම් ගිණුම හරියට. හරි. එහෙනම් අපි ගිණුමක් ගහගමු කල්බදු වගකීම් ගිණුමක්. කල්බදු වගකීම් ගිණුමක් ගහගන්න කල්බදු ඒ කට්ටිය කරපු දේ වත්කම් ගිණුම හර කළා මේක බැර කරලා තියෙනවා. හරි. අපි ඒකත් බැර කරගමු 10000යි. හවද? හරි. ශේෂය. එතකොට ආරම්භක ශේෂය 10000යි. මේක බැර වෙලා කවුද හර වෙලා තියෙන කල්බදු අයිතිය සහිත වත්කම්. අපි මෙන්න මේ දීපල පිළිවෙල sorry සටහන් අංක 5 එහෙනම් මේක දාගමු කල්බදු අයිතිය සහිත වත්කම් වල මිලට ගැනීම මේ අවුරුද්ද තමයි සිද්ධ වෙලා තියෙන්නේ. කීයක්ද? අපි දාගත්තා. ඒතර වසර ආග ශේෂය අවසාන ශේෂය වෙන්නේ ආරම්භව තමයි. දැන් සමුච්චය මේ අවුරුද්දේ මුල නෑ. ඒතර වාර්ෂික ෂේ මෙතෙන්ට අපිට නිවැරදිව දාලා ධාරණගේ හොයන්න ඕනේ. මම මේ සටහන් අංක 5 භාවිතයි සහිත වත්කමත් මෙන්න මේ දීපල පිළිවෙත උපකරණ සටහනේ තියෙන දේවල් ටිකම දාලා තියෙන්නේ. ඒක ගැටලුවක් නෑ. මේ ක්‍රමය අපිට ලේසි. අපි නැත්තම් අපි කලින් කරලා තිබ්බේ ආරම්භක ශේෂය නිකන් ධාරණම සාධාරණගේ දාගත්තා. ඒකෙන් සමුච්චය ටික අඩු කරා. ඊට පස්සේ ධාරණගේ ගත්තා. ඒ දේම තමයි මෙතන සිද්ධ වෙන්නේ. මිලට ගැනීමක් විදිහට අපි නිකන් පෙන්නනවා. ඊට පස්සේ අවසාන ශේෂය එතෙන්ට 10000ක් එනවා. සමුච්චය යටතේ මේ කල්බදු වත්කමට අදාළ ශේ ටික මෙතන සමුච්චය ශේකිනුම පෙන්වන්න පුළුවන්. හරි. දෙකේම එක විදිහක් වෙන්නේ. මේ ක්‍රමය ලේසි. මේක අපිට දාගත්ත පස්සේ අපිට මේකට අදාළව දාන්න විතරයි තියෙන්නේ.
ඒකට යන පළවෙනි කාරණේ හරි. ඊට පස්සේ දෙවෙනි කාරණේ දැන් මම කල්බදු වලට අදාළව පියවර කිහිපයක් කතා කරා. එක තමයි කල්බදු වත්කමේ අගේ වාර්තා. අගේ වාර්තා කරනවා කියන්නේ වත්කම් ගින්න. ඒ කියන්නේ අවායිතයි සහිත වත්කම් ගිනුම හර වෙලා කල්බදු ණය වගකීම බැර වෙනවා. වගකීම් ගිනුම බැර වෙනවා. දෙවෙනි කාරණේ තමයි මූලික ගෙවීම. මේක මූලික ගෙවීමක් නෑ. මූලික ගෙවීමක් තිබ්බොත් අනිවාර්යෙන් මුදල් පොත බැර කල්බදු ණය ගිනුම හර. කල්බදු ණය ගිනුම හර. දැන් මූලික ගෙවීමක් නෑ. එහෙනම් අපිට ගැටලුවක් නෑ. ඒ ස්ටෙප් එක ස්කිප් කරලා යන්න පුළුවන් ඉස්සරහට. ඊට පස්සේ තුන්වෙනි එක තමයි කල්බදු වාරිකයේ සටහන් කිරීම. දැන් මේ කට්ටිය කල්බදු වාරිකයේ සටහන් කරලා තියෙන්නේ කොහොමද? බලමු. මෙන්න මොකද? කල්බදු දෙනවා 3200ක් බැගීම සමාන වාර්ෂික වාරික පහකින් ගෙවන්න ඕන. ආරම්භයේ කල්බදු කාලමිතිය ගෙවිය යුතුයි. පළමු වාරිකයේ 2600 ගුණ 200 ගෙවා ඇති. අතර මේ පරිපාලන විධාන 3200ක් බුදලින් ගෙවලා මුදල් පොත බැර කරලා කවුද හර කරලා තියෙන්නේ? පරිපාලන ගිණුම. දැන් පරිපාලන ගිණුම හර වෙච්ච එක වැරදි. මේක හර වෙන්න ඕනේ කවුද? කල්බදු ණය ගිණුම. හැබැයි හර කරලා තියෙන්නේ කවුද? කල්බදු. පරිපාලන. එහෙනම් පරිපාලන වියදම් වලින් අඩු කරගන්න 3200. පරිපාලන වියදම් තියෙනවා 25250. මේකෙන් මම ඉස්සරහින් දා ගන්නවා 3200. එහෙනම් කල්බ දැන් නිවැරදි කරන්න ඉස්සරහ තමයි පරිපාලන වියදම් කියනවා බැර කරලා කවුද හර කරන්න ඕනේ? හරියට යන්න ඕනේ කාටද? කල්බදු ණය කියනකොට. කල්බදු ණය ගිණුම හර කරනවා 3200. මේ ස්ටෙප් 3 2 එක ස්කිප් කළා ආයේ මුලික කියවීම නැති නිසා. ස්ටෙප් 4 එක මොකද්ද? පොලිය සටහන් කිරීම. එතකොට මේකට අදාළව පොලිය මේ කට්ටිය සටහන් කරලා නැල්ලු. වෙනත් ගිණුම් කරන සටහනක් තියලා නැහැ. ඒ කියන්නේ පොලිය සටහන් කරලා නැහැ. එතකොට කල්බදු පොලිය 1800ක්. එහෙනම් මේ 1800 කියන්නේ මේ අවුරුද්දට අදාළ පොලියනේ 1800. එහෙනම් මොකද්ද ඉස්සරහ එන? පොලී ගිණුම හර වෙලා කල්බදු ණය ගිණුම බැර වෙන්න ඕනේ. ඒතර පොලී ගිණුම හර වෙනවා කියන්නේ අනිවාර්යෙන් වියදම් වලට යන්න ඕනේ. එහෙනම් මූල්‍ය වියදම් වලට යනවා පොලිය. කල්බදු පොලිය කීයද? 1800. කල්බදු පොලිය. කල්බදු පොලිය. 1800. හායි. ඔන්න එනවා අපි දැන් පොලී ගිණුම හර වුණා මේ 1800 නම් බැර වෙන්න ඕන කවුද? කල්බදු ණය ගිණුම. හරි. දැන් ඔන්න පියවර ටික ඔක්කොම කරලා ඉවරයි. දැන් අවසාන පියවර විදියට අපිට අපේ අවසානයේ වගකීම අපි ගන්නවා 11800 11800න් 3200ක් ගියාම බලමු 11800න් 3200ක් අඩු කරලා වෙනවා 8000යි. එහෙනම් අපේ අවසාන වගකීම් විදියට අපිට එනවා 8600. මෙන්න මේ 8600 අපි ලබන අවුරුද්ද ඇතුළත වාරිකයෙන් අඩු වෙන ප්‍රමාණය ජංගම වගකීම් වල ඉතිරි ටික ජංගම නොවන වගකීම් විදියට දාන්න. ඒතකොට ලබන අවුරුද්දේ වාරිකයක් තියෙනවා 3200ක්. 3200න් අඩු වෙන්න ඕන ලබන අවුරුද්දේ පොලියයි. වාරිකයෙන් අඩු වෙන්නේ ණයෙන් අඩු වෙන්නේ වාරිකයේ තියෙන පොලිය නැති කොටස. ණයෙන් අඩු වෙන එක අපිට අවසානයේ 8600ක සම්පූර්ණ ණයක් තියෙනවා. ඒ ණය ලබන අවුරුද්ද ඇතුළත පියවන්න පුළුවන්. ඒ කියන්නේ ණයෙන් අඩු වෙන කොටසක් ලබන අවුරුද්ද ඇතුළත අපි වාරිකයක් ගෙවනවා. එතකොට මේ වාරිකේ ලබන අවුරුද්දේ පොලිය අපිට සලකන්න බෑ මේ අවුරුද්ද. එතකොට මේ අවුරුද්දෙන් ඒක අයින් කරන්න. ඒ කියන්නේ ලබන අවුරුද්දේ පොලිය අයින් කරනවා වාරිකයෙන්. පොලිය ලබන අවුරුද්දේ පොලිය ගියත් ඉපේ. ලබන අවුරුද්දේ පොලිය තියෙනවා 1548. දැන් මේකෙන් අඩු කරන 1548. අන්න ඒ ප්‍රමාණය යනවා කොහෙටද? ජංගම වගකීම් වලට. බලමු මේ ප්‍රමාණය කොච්චරද කියලා. 3200න් අඩු වෙනවා 1548. 6652යි. එතකොට ජංගම නොවන වගකීම් වලට යනවා මෙන්න මේ 8600න්.
ඊළඟ අවුරුද්ද ඇතුළත අඩු වෙනවා 1652ක වාරිකයක් ප්‍රමාණයක්. ඒක අඩු කරාට පස්සේ ඉතුරු ටික අපිට දාන්න පුළුවන් ජංගම නෝන වගකීම 6948ක් යනවා ජංගම නෝන වගකීම. හරි. එතකොට මේක ජංගම වගකීම් වලටත් මේක ජංගම නෝන වගකීම් වලටත් යනවා. අපි ගිහලා දාමු ජංගම වගකීම් වලට කල්බදු කීයක් තිබ්බේ 1652. 1652. ඊට පස්සේ ජංගම නෝන වගකීම් වලට යනවා 6948. 6948. 6948. හරි. එනවා මේකත් දැම්ම. හරි. එතකොට කල්බදු පොලිය අපි ගිහලා දැම්මම දැන් වියදම් වලට. ඊට පස්සේ කල්බදු වාරිකේ මේ ටික මේව කරා. ඊට පස්සේ වසරාග කල්බදු ණය ප්‍රමාණය අපි හොයාගත්ත කිනුමෙන්. එතකොට ඒ ප්‍රමාණය අපි දෙකට කඩලා දානවා ජංගම වගකීම් වලට ජංගම නෝන වගකීම්. එහෙනම් මේ ගැලපිල්ල ඒ කතන්දර ටික ඉවරයි. හැබැයි දැන් අපි තව තියෙනවා මොනවද? මේ වර්ෂයට අදාළව ෂෙය හොයලා දාන්න ඕනේ. කියන්නේ ධාරණාගේ පෙන්වන්න ඕනේ අපි කොහෙද? සටහන් අංක 5 තියෙන ප්‍රමාණය අපි පෙන්වන්න ඕනේ මූලදත්ත ප්‍රකාශය. එතකොට මේ කට්ටිය ෂෙය හොයපු විදිය වැරදි. වැරදි නේද? ඒ කට්ටිය 20න් තමයි බෙදලා තිබ්බේ. එහෙනම් මේ 10000 20න් බෙදුවම අපිට ෂෙය එනවා මේ 500. එතකොට මේ 500ක් තමයි කට්ටිය ෂෙය විදියට දාලා තිබ්බේ. හැබැයි ඇත්ත වශයෙන්ම ෂෙය දාන්න ඕනේ. අපි ඇත්ත වශයෙන්ම ෂෙය හොයන්න ඕනේ 10000 බෙදන්න ඕනේ කල්පතු කාල සීමාවයි. කල්පතු කාල සීමාව අවුරුදු 5යි. එතකොට 5න් බෙදුවම ඇත්ත වශයෙන්ම ෂෙය යන්න ඕනේ 2000. හැබැයි ගිහිල්ලා තියෙන්නේ කීයද 500. එතකොට නිවැරදි ෂෙය කීයද? වාර්ෂික ෂෙය 2000යි. එතකොට අවසාන ශේෂයත් 2000යි. එතකොට ධාරණ වටිනාකම යන්න ඕනේ 8000. හැබැයි ඒ කට්ටිය 500ක් තමයි වාර්ෂික දාලා තියෙනවා. තව ඒ 500 දාලා තියෙන්නේ කොහෙටද? වාර්ෂික ෂෙය පරිපාලන වියදම් වලට ඇතුළත් කරලා. ඒක පරිපාලන වියදම් වලට තමයි ගොඩනැගිලි ෂෙය යන්න ඕනේ. නමුත් 500ක් නෙවෙයි යන්න ඕනේ 1500ක්. එහෙනම් තව 1500ක් අපි පරිපාලන වියදම් වලට ඇඩ් කරමු. ගොඩනැගිලි ෂෙය කියලා. ඔයාලට කැමති නම් මෙතෙන්ට 2000ක් දාලා පරිපාලන වියදම් වලින් 500ක් අඩු කරන්න පුළුවන්. දැනටමත් 500ක් ගිහිල්ලා තියෙන නිසා මම දාන්නේ මෙතෙන්ට 1500. නැත්නම් ඔයාලට 2000ක් දාන්න පුළුවන්. හරි. ඒකට අපි යන සියලු දේවල් කරා. ඒතකොට මෙන්න මේ අගය ගිහිල්ලා පෙන්නනවා කොහෙද? භාවිත අයිතිසිතවත්කම් 8000යි. එතකොට ඒ ගැළපිල්ලක් එච්චරයි කරන්න තියෙන්නේ. නිවැරදි ඔක්කොම කරා. ඊට පස්සේ ශේෂ පිරික්සීමේ දක්වා ඇති ගෙවූ ආදායම් බදු සමන්විත වන්නේ පසුගිය වසර සඳහා 600ක් සහ පෙරවර්තන වර්ෂයේ ප්‍රථම කා 3 සඳහා ගෙවන ලද බදු වලිනු. හරි 24 3 30 දින අවසන් වන සඳහා මුළු ආදායම් බදුවක් කියමු 1100 ලෙස ඇස්තමේන්තු කරනවා. නම් අපි ඇස්තමේන්තුව ගන්නවා ආදායම් බදු සටහනට ආදායම් බදු ඇස්තමේන්තුව කීයද? 1100. එතකොට පුහුණ සහ අදිබදු හොයන්න ඕනේ අපි. ඒක කොහොමද ගන්නෙ? මේ අවුරුද්දේ ගෙවපු ආදායම. ඒ කියන්නේ මේ අවුරුද්දේ ගෙවලා තියෙන ආදායම් බදු කොච්චරක්ද? ගෙවූ ආදායම් බදු වෙන 1400. ඒ 1400 සමන්විත වෙලා තියෙන්නේ කොහොමද? ගිය අවුරුද්ද වෙනුවෙන් 600ක් ගෙවලා තියෙනවා. ඊටු ටික මේ අවුරුද්ද වෙනුවෙන්. එතකොට ගිය අවුරුද්ද වෙනුවෙන් ගෙවපු 600 කියන්නේ ගිය අවුරුද්දේ අවසාන කාර්තුව වෙනුවෙන් 600ක් ගෙවලා තියෙනවා. හැබැයි ගිය අවුරුද්දේ අවසාන කාර්තුව වෙනුවෙන් ඒ කටිය වෙන් කරලා තියෙන්නේ කීයද? 500
50යි. හැබැයි ගෙව්වා මේ අවුරුද්දේ 600ක් ගෙවන්න උනා. ඒතකොට 50ක් වෙන් කරලා තියෙනවා අඩු. එහෙනම් ඌණ වෙන් කිරීමක් තමයි තියෙන්නේ. දැන් ඌණ වෙන් කිරීම අපි දානවා ඌණ වෙන් කිරීම 50. එතකොට අපිට එනවා මේ අවුරුද්දේ ආදායම් බදු වියදම 2150. ඒක ගිහිල්ලා අපි දානවා කොහෙද? අපේ ම්, ආදායම් ප්‍රකාශයට. 1150. 1150ක් රින්. එතකොට දැන් අපේ වසර අග ආදායම් බදු වගකීම කීයේ? මේ අවුරුද්දට අදාළව ඇස්තමේන්තුව 1100යි 1100යි මේ අවුරුද්දට අදාළ ගෙවපු ගාන අපි හොයමු. මේ අවුරුද්ද ඔක්කොටම ගෙවලා තියෙනවා. මේ අවුරුද්දේ ගෙවලා තියෙනවා 1400. මේ 1400න් 600ක් ගියා අවුරුද්දට. එහෙනම් මේ අවුරුද්ද වෙනුවෙන් ගෙවලා තියෙන්නේ කීයද? 800යි. ඒක අපි අඩු කරලා අපි ගන්නවා කීයද? 800 කියන්නේ 300. එහෙනම් මේ අවුරුද්දේ වගකීම 300යි ආදායම් බදු වගකීම. ආදායම් බදු වෙන් කිරීම 300. හරි. එහෙනම් ඒ ගැලපිල්ලත් එච්චරයි ඒ ටික කරා. ඊට පස්සේ 23 4 එක දිනකට ප්‍රකාශ සාමාන්‍ය කොටස් පාර්ශ්වදනයේ සමන්විත වන්නේ කොටස් 10 බැගින් නිකුත් කළ ලද සාමාන්‍ය කොටස් මිලියන 4කි. සමාගම විදී මේ දිනට පැන සෑම කොටස් 5කට එකක් කොටස බැගින් අනුපාතයකට කොටසක් රුපියල් 12 පරිසර රඳවා ගත තිබෙමු ප්‍රාග්ධනිත කරලා තියෙනවා. හරි. ඒතකොට රඳවාගත් තිබෙමු ප්‍රාග්ධනිත කරනවා කියන්නේ රඳවාගත් තිබෙමු වලින් අරගෙන අපි සාමාන්‍ය කොටස් හිමියන්ට මුදල් අරගන්නේ නැතුව කොටස් නිකුත් කරනවා. ප්‍රාග්ධනිත කරනවා කියන්නේ ඒක. ඒතකොට සඳවාගත් තිපෙවුම් වලින් අඩු වෙලා සාමාන්‍ය කොටස් වලට යන්න ඕනේ. එතකොට ඒ ප්‍රමාණය අපි හොයාගන්න ඕනේ යන්න ඕන ප්‍රමාණය. එතකොට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සමන්විත වන්නේ කොටසට රුපියල් 10 බැගින් කරන ලද සාමාන්‍ය කොටස් 4000ක් වෙයි. එහෙනම් කොටස් 4000ක් තියෙනවා. සමාගම විසින් මෙදිනට පැවති සෑම කොටස් පහකටම එකක්. එහෙනම් කොටස් 4000 පහෙන් බෙදලා එක කොටසක් කීයටද? ඒ කොටසක් 12කට දෙනවද? එහෙනම් 4000 පහෙන් බෙදලා 12න් වැඩි කරනවා. එතකොට එනවා අපිට සඳහා තිබෙන ප්‍රාග්ධනිත කිරීමේ අගේ 4000 පහ වැඩි කිරීම කරනවා 9600. 9600ක් තමයි අපේ ප්‍රාග්ධනිත අගේ. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය. ඔව්. දර අපි ප්‍රාග්ධනිත කිරීම කොහොමද දාන්නේ? ප්‍රාග්ධනිත කිරීම නැත්නම් සංචිත වලට මාරු කිරීම. ප්‍රාග්ධනිත කිරීම කියලා දැම්මා. රඳවාගත් තිබෙවුම් වලින් අඩු වෙනවා 9600ක්. සෝරි මේතන විස්තරය දැවෙනම් විශේෂ ලියන්නේ නැත්නම් සාමාන්‍ය කොටස් වලට යනවා 9000. හරි. සයිසි. ඒතකොට ඒකත් දැන්. ඔව්. එච්චරයි ගැළපෙලි තිබ්බේ මේකේ ඊළඟ පිටුවේ තියෙන්නේ ඊළ දෙන ටික. ඒතකොට ගැළපෙලි ඔක්කොම තියෙන්නේ 7යි 8යි. හරි. දැන් අපි ගත්තේ නැති මොනවාද? ශේෂ පිරිසුමෙන් ගත්තේ නැති සියලුම දේවල් නැවත ලබා ගමු. දේපල පිළිවෙත උපකරණ සටහන් ඉවර කරේ නෑ මං හිතන්නේ. තව එකක් තියෙනවා. ඒකත් අපි ඉවර කරලාම යමු. මොකද ආයි ගොඩ නැගිලි තියෙනවා 48000ක්. අපි ඒක ගත්ත මෝටර රථ. මෝටර රථ 20000යි. ඒක 12000යි අවුරුද්දට කියන්නේ 330.
එහෙනම් ආරම්භක ශේෂය 20000යි මොකද ඒක වෙනස්ුන්නේ නැහැ. මෝටර රථ ගත්තා. මෝටර රථ ආරම්භක ශේෂය 20000යි වෙනසක් නැහැ. එකතු කිරීම අඩු කිරීම මොකුත් නැහැ. 1000යි. හැබැයි අපි දැන් වාර්ෂික ශේෂනේ සෝරි. මෙතන පෙන්නද්දී අපි ආරම්භක ශේෂය හොයන්න ඕනේ. ඒක වාර්ෂික ශේෂය හොයන්න පුළුවන් නේ අපිට. දෙලින්ම අපිට දීලා තියෙනවා. මෝටර රථ පිරිවැයගේ 20000යි. ඒක පහෙන් බෙදුවම 20000 බෙදීම 5 අවුරුද්දකට 4000. එහෙනම් මේ අවුරුද්දකට 4000. ඒතර සමුච්චයසේ ඔක්කොම 12000ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ 12000න් මේ අවුරුද්දේ 4000 අයින් කරලා අපිට වසර මුල ශේෂය ගන්න පුළුවන්. එතකොට එනවා වසර මුල ශේෂය අපිට 8000. ඒතර වාර්ෂික ශේෂය 4000යි. සමුච්චිත ශේෂය ඔක්කොම 12000යි. එතකොට 20000න් 8000ක් ගියාම එතකොට 20000න් 12000 ගියාම කොහොම ඉතුරු වෙනවා 8000. හැබැයි දැන් මේකේ අපිට මතකයි කිව්වා වාර්ෂික ෂෙයා ඔක්කොම හොයලා කොහෙටද දාලා තියෙන්නේ? පරිපාලන. හැබැයි මෝටර රථවල වාර්ෂික ෂෙයා අපිට දාන්න පුළුවන් ද පරිපාලන වියදම් වලට? මෝටර රථවල වාර්ෂික ෂෙයා අපි දාන්න වෙන්නේ බෙදා හැරීමේ වියදම්. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට කියලා නෑ මේ මෝටර රථ යොදාගන්නේ මොකටද කියලා. නේද? ගානේ මුකුත් කියලා නෑනේ මෝටර රථ යොදාගන්නේ බෙදා හැරීමේ කටයුතු වලට කියලා. ඒක නිසා අපිට ඒක එතෙන්ට දාන්න අවශ්‍යතාවයක් නැහැ. මේක පරිපාලන වියදම් වලින් තිබුණු දෙයකින් ගැටලුවක් නැහැ. ඒකට ගෙලින්ම කියලා දෙනවා පරිපාලන වියදම් වල ඇතුළත් කර ඇතුළු වාර්ෂිකය නිවැරදිව ගන්න එක. ඒතර මෝටර රථ සම්බන්ධයෙන් වෙනත් අපිට කියලා නැහැ මේක බෙදා හැරීමේ කටයුතු සඳහා යොදා ගන්න. මේක පරිපාලන කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට ඒක අපිට ගැටලුවක් නැහැ පරිපාලන වියදම් වල තියෙන. ඒක නිසා ඒක අපිට පරිපාලන වියදම් වලින් අයින් කරලා බෙදා හැරීමේ වියදම් වලට දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට ඒව නිවැරදිව වැටලා තියෙනවා. එහෙනම් ගැටලුවක් නැහැ. ඒතකොට මෙතන එකතුව ගන්න පුළුවන් අපිට ඔක්කොම දේපල පිළිවෙත උපකරණ සම්බන්ධයෙන් 1000 ධන 12000 ධන 40 කරනවා. ඒතර 64000ක් ඔක්කොම එකතු වෙනවා. දේපල පිළිවෙත උපකරණ. එහෙනම් දේපල පිළිවෙත උපකරණ දාන්න 64000ක් එකතුය. ඊට පස්සේ එහෙනම් අපි ගත්තා දේපල පිළිවෙත උපකරණයත් හරි. භාවිතයි සැලසීම වත්කමත් ගත්තා. දේපල පිළිවෙත උපකරණ ෂෙයා ගත්තා. භාවිතයි සැලසීම ගත්තා. කල්පතු වක්කීම ගත්තා. විකුණු. විකුණු ගිහලා දාන්න විකුණු 98500යි. ඊට පස්සේ විකුණුම් පිරිවැය වෙනසක් වෙන්නේ නැහැ 45200ම තමයි. ඊට පස්සේ අවසාන තෝගේ 5600 එක තියලා දාලා තිබ්බ ගාන අපි ඒක ගත්තා. එනි වැරදිව සාරා කරා ආරම්භක මිනිස්සුන්ට අවසාන තෝගේ වෙනත් ආදායම් 2600 වෙනසක් වුණේ නැහැ. 2600යි. හරි. වෙනත් ආදායම් ඊට පස්සේ වෙළඳ ලැබියුත් ශේෂය අපි නිවැරදිව දාන්න ඕනේ 3450ට එකතු වෙන්න ඕනේ 3450ට එකතු වෙන්න ඕනේ 2500 6000ක් වෙන වෙළඳ ලැබියුත් ඒක කියලා දාන්න ඕනේ අපි ජංගම වත්කම් වල 6000ක් හරි ඊට පස්සේ හරි භාණ්ඩාර විල්පත් වල ආයෝජනය මෙතන 18000 තිබිලා නේද එහෙනම් මේ 18000ට තමයි මේ 1500 එකතු වෙන්න ඕනේ අපි ඒක වෙනම දැම්මා ඒක හරි ගස්සන්න ඕනේ 18000ට මේ 1500 එකතු කරලා එතකොට එන්න ඕනේ 19500ක් තමයි භාණ්ඩාගාර විල්පත් එන්න ඕනේ 19500 ඊට පස්සේ සාමාන්‍ය දැන් 100යි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 40000 එන සිදුලිය හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ
ශේෂ ටික දාන්න. ශේෂය සාමාන්‍ය කොටස් වලට 40000යි. ඊට ප්‍රත්‍යයන් සංචිත 7000ක් වෙන්න ඕනේ. ප්‍රත්‍යයන් සංචිත 6000ක් ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? අපි ඉතලා හදාගත්තනේ. 6000. දැන් සංචිත කොට නැගිලි 16000ක් විතර වෙන්න ඕනේ. ඒතකොට 7000ක් තමයි දානවා. ඊට පස්සේ රඳවා ගත්තේ පිරිස් 3200යි. 3200යි. මේක මුකුත් හිතන්නේ පොත් සංචිත. පොත් සංචිත මුකුත් නැහැ. පොදු සංචිත. පොත් සංචිත මුකුත් නැහැ. එතන අතුරු ලාභාංශයක් ගෙවලා තියෙන 3000ක ඒක අඩු කරන්න කොහෙන්ද හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ රඳවා ගත්තේ පෙරවල ලාභාංශ ඊට පස්සේ එකත් හරි පරිපාලන වේදම් ශේෂය අපිට හදා ගන්න පුළුවන් 2525,250න් අඩු කරලා ගන්න 3200ක් 25250න් අඩු කරලා ගන්න 200ක් වෙනවා 22500ක් මේ කියලා දාන්න පරිපාලන වේදම් වල ශේෂයේ විදියට ඕන ශේෂ පරිපාලන වේදම් හරි ඊට පස්සේ බෙදා හැරීමේ වේදම් 10750යි එකක් දාගන්න ශේෂයේ විදියට 10700යි ඊට මූල්‍ය පෙරය 400යි වෙනත් වියදම් 800යි. මේ දෙකත් එහෙමම දාගන්න. මූල්‍ය පෙරය 400යි වෙනත් වියදම් 800යි. පෙරේදයක් ගත්තා. ඊට වගකීම් සාධක වේ ගෙවීම ගත්තා. හරි. ඊපස්සේ වගකීම් සාධක ප්‍රතිපාදන අපි ගත්තා. ඒව ආදායම් බදු ගත්තා. ආදායම් බදු ප්‍රතිපාදනය ගත්තා. හරි. ඔක්කොම අරන් ඉවරයි. එහෙනම් දැන් කරන්න තියෙන්නේ මොකද්ද? මෙතන ඉඳන් ශේෂ කරන් එන්න. එකතුව ගත්තා. එකතුව ගන්න මෙතෙන්ට 10750යි 750යි 11500යි පරිපාලන වියදම් වෙන එකතු වෙන්න ඕනේ 23500යි මෙතන ඊට පස්සේ 2200යි 1800යි 1800යි 250යි දොර වියදම් ටික ඔක්කොම හරි මේ ටික අරන් යන් අපි ආදායම් ප්‍රකාශයට 11500යි 22050යි 2200යි වෙනත් 250යි හරි ඊපස්සේ දැන් මේ ටික දුරු කරලා මේ ටික දාන්න ඕනේ මේකට 10000යි 2250යි හරි. ඒතර මෙතන දාලා අපි හොයන්න 90000 සියයට කරන්න 5
53,500 ඒකට එකතු කරන්න 2600 වෙනවා 55,500 ඒ දැන් ටික එකතු ගන්න දැන් ටික එකතු අපි බලමු කරලා 10,500 දාන ඒ දාන 39,500 දාන 39,500 ඒ දැන් ටික එකතු කටු කරන්න ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඒ වෙන 16,400 පද පෙරලා අපේ 16,400 මේකෙන් අඩු කරන්න 500 ගන්න 5,000 හරි වෙන තිස්තියට මොකුත් නැහැ එහෙනම් අපිට මුළු විස්තීර්ණ ආදායම 15,200 හරි මේක අරන් යන්න එතකොට පිටද හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ලාභයට විතර මුළු එකතු ගන්න මෙතන මොකද දෙන්න 33,200 වීම තුන්නා රින එන 5,200 වන 35,800 බලන්න 35,800 බලන්න එතන මෙතන 7,000යි මෙතන 49,600යි ඔය ටික අරන් යන්න ඒ සංචිත දින රඳවාගත් ඉපයුම් පස්සේ ප්‍රත්‍යාගන සංචිත සාමාන්‍ය කොටස් සංචිතය යටතේ ඒතකොට තියෙන ටික දාගන්න 5,800 වුණානේ 5,800 ඊට පස්සේ ප්‍රත්‍යාගන සංචිතය යටතේ ආයි මොකක්ද දැන් 49,600 සාමාන්‍ය මේකේ මම මේ මුලින්ම දැන් මේ සංචිතය නෑ ඔය දාන්න ඕනේ ප්‍රත්‍යාග සාමාන්‍ය ප්‍රශ්න උඩින්ම දාන්න ඕනේ එහෙම ගැටලුවක් නෑ ඒතර මේ ටික එකතුව මෙතෙන්ට ගන්න 45,500 kurang 2,400 ඊට මේ ටික එකතු කරගන්න ටික එකතු වෙයි වාට 60,000 වලට ගන්න පුළුවන් මුදල් හා සමානද දාලා නැහැ 3,800න් අඩු කරන්න ඕනේ 1,500 මුදල් කියලා නැහැ 3,800න් අඩු කරන්න 1,500 3,800න් අඩු කරාම 1,500 1,300 1,300 හරි මේ ටික එකතු කරගමු මුලවත් කම් ටික මෙතෙන්ට ගන්න මේ ටික එකතු කරගත්තා
Dan istilah fungsi Pak. Ya, kata kita apa? Membuat kami mengambil kelas atas si program itu jadi sponsor mesti program itu edas saya tulis. Jadi mulu bagi namanya wakim tiga ketua kan edas mesti tulis. Anu edas harus oh itu udah mega nama metente enak. Coba anak balance no maksudnya ඔන්න ඕක තමයි සම්පූර්ණ සමාගම් ගාන හදපු ආකාරය. එතකොට මේ තියෙන 24 සමාගම් ගාන ඔයාලට යම් කිසි අපහසුතාවක් තියෙනවා නම් මේක මේ මට අමතක වුණා එකක් මේව කරගන්න. ඒක සටහන අංක දෙක වධ පරිලාභය ගන්න. ඒතකොට මේකට සමුච්චිත සේ ටික ගෙනත් දාන්න ඕනේ වාර්ෂිකට වාර්ෂික සේ සෝරි වාර්ෂික සේ ටික ඊට පස්සේ කල්බදු පොලිය ඊට පස්සේ ඔය වෙනත් මේ කියන්නේ ස්පෙෂල් වියදම් තියෙනවා නම් මොනවා හරි සමුනද අපිට තිබ්බේ. ඔය වගේ දේවල් ටිකක් තමයි මේක දාන්න වෙන්නේ. මේක වෙන මොකුත් මට දුන්නේ නැහැ මම හිතන්නේ. ඔව් වියදම් වල තියෙන වත්යන් හොඳයි වක්කීම් සාතික වියදම් ඔන්න ඔය වගේ දේවල් අපිට මේක සටහන් අංක දෙකට දාන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් දාන්න. මට ඒක මිස් වුණා. මම මේක අනාවත් ටික දාගෙන කිව්ව නිසා. හරි. ඔය ටික තමයි එතකොට මේ සමාගම් ගානට අදාළව තියෙන්නේ. මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. ඒක කමෙන්ට් එකක් දාන්න. එතකොට හරි. හරි. එහෙනම් හැමෝටම ජය කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තව දවසකින් විද්‍යානක් එක්ක හමු වෙමු. මේකේ තව 23 එක මම හදනවා. ඒතකොට ඒකත් ඔයාලට දාලා තියන්න. ඒකත් බලන්න පුළුවන්. මම YouTube එකට මේ ටික අප්ලෝඩ් කරනවා. හරි. දැන් හැමෝටම ජය.